දැන් මේ ගොඩක් කට්ටිය හිතන් හිටියේ මීඩියා හැම එකම වගේ තිබුණෙත් මේ ඩුබායි වල ඉන්නේ කියලා. අන්තිමට හිටියේ ඉන්දුනීසියාවෙන්. ඉන්දුනීසියාවේ ඉඳලා තමයි අරන් ආවේ. 4 දෙනෙක්ද 5 දෙනෙක්දනේ. කේල් බද්දර පද්මය ගැන මම මේ කියන්නේ. මං ඉස්සර ආසයි මේ මෑත කොයි කාලේ වගේ වෙනකන්ද දැනටත් ඉතින් අපිට මැරෙක් වෙන්න හිතෙනවනේ අසාධාරණයක් එහෙම වුණාම මැරගතිය එනවනේ මැරෙක් වෙන්න ආස ඉස්සර දැන් ඕන කොල්ලෙක් ආස ඇති. එහෙම අර ෆිල්ම් එකක් එහෙම බැලුවට පස්සේ අර එනවනේ පොඩි ඒ වෙලාවට එන පොඩි මොරාල් එකක්. ඒකයි ඊට පස්සෙත් හැබැයි කාලයක් යනකම්ම මේ මට එහෙම සමාජයෙන් එන අසාධාරණකම් වෙලා මාව මේව කළා එහෙම එකකට නෙවෙයි මම හෙන ආසයි මැරෙක් වෙන්න. හැබැයි පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් යනවට බයයි. ඒ මෙයා මැරෙක් වෙන්න කිව්වේ ෆිල්ම්ස් බලලා නේද? ෆිල්ම් බලලා මැරෙක් වෙන්න එන ආසයි. ඒ පෙන්නන වීරත්වය. අවුල තියෙන පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් යනවා. ඉතින් බයයි. ඉතින් වෙන්න බෑ. පාතාල ලෝකේ. අපි අද කතා කරන්න හිතුවේ වර්තමානයේ මිනිස්සු හැදෙන්න නිකන් අපි හැදෙන්නේ අපි හැදෙන්න සහ සමාජයෙන් එක අපේ චරිත හැදෙන්න ඒගොල්ලොන්ගේ පොඩි කාලේ ළමා කාලේ ඇත්තටම ලොකු බලපෑමක් කරලා තියෙනවා නේද කියන එක. ඔයා ඉතින් මේ ඔයාට ඒ ගැන වැඩිපුර කතා කරන දේවල් තියෙනවා. ඔයා ළමා මනෝවිද්‍යාව හොඳට ඉගෙනගෙන තියෙනවනේ. ඉතින් මට මගේ පැත්තෙන් ඒක එහෙම විෂයානුබද්ධ කරුණු එහෙම කතා කරන්න නැහැ. හැබැයි මට මගේ ප්‍රායෝගික ජීවිතය පැත්තෙන් මට කතා කරන්න පුළුවන් මගේ ජීවිතේ වෙච්ච දේවල් වලින් කොහොමද මට බලපෑවේ මගේ ජීවිතේ මේ වෙනකන් බලපෑවේ කොහොමද කියන එක කතා කරන්න පුළුවන්. අපි මේක නිකන් කතා කරන්න හිතුනේත් පහුගිය කාලේ ටිකක් සමාජ මාධ්‍ය මේ ගැන කතා කරලා තියෙනවා. ගොඩක් අය කතා වුණ නිසා ඒක ටිකක් කතා කළ යුතු මාතෘකාවක් කියලා නිකන් හිතුන මාතෘකාවක් දාගෙන කතා කරන්න නිකන් මේක ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවා. මේ මිනිස්සුන්ට ළමා කාලේ වෙන හැමදේම මතක තියෙනවා. සමහරවිට කියනවානේ ළමයින්ට වා මතක වෙනවා කියලා. එහෙම නෑ. ළමයින්ට හැමදේම මතක තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු කීයේ වගේ මට නම් මට මතක තියෙන කාලේ තියෙන අවුරුදු 6න් පස්සේ වගේ 6 7 8 9 10 ඒ කාලේ 7 වගේ වෙනකොට මට ඔන්න මතක හිටින්න පටන් අරන්. එතනින් පස්සේ ඔක්කොම මට මතකයි. මටත් එක සිදුවීමක් මතකයි මේ තාත්තා මට කෙසෙල් ලෙල්ලක් කෙසෙල් ගෙඩියක් කියලා පෙන්නලා මං අම්මට ඕක කියන්න දුවගෙන යද්දි මං තාත්තට මට විහිළුවක් කරා කියන්න දුවගෙන යද්දි මං වැටිලා මගේ ඔළුව චුට්ටක් පැලුණා පුංචි කාලේ. අම්මගෙන් අහුවම අම්ම කියන්නේ මට ඒක අවුරුදු 4 වගේ වුණා කියලා. මං හිතන්නේ ඒක හරියටම මේ අපිට තහවුරු කරන්න බෑ මේ වයසේ කියලා. මට ඒක වෛද්‍යවරු හෝ ඒ මනෝවිද්‍යාඥයෝ කියනවා ඇති මෙන්න මේ වයසේ ඉඳන් දරුවන්ට ගොඩක් දේවල් මතකයි. ඒ කියන්නේ අර ඔයා කියන වගේ චිත්‍රයක් විදියට මතක කාලේ. ඒතර සාමාන්‍ය අවුරුදු 4ට උඩින් 4 5 ඔයා කියන්නේ 6 ඒ වගේ වයස සීමාවල දරුවන්ට ගොඩක් දේවල් මතක ඇති. ඒතර එහෙම මේ වෙච්ච සිදුවීම් පෙළක් විදියට මතක ඒ කාලේ වුණාට මනෝවිද්‍යාඥයෝ කියනවා ළමා මනෝවිද්‍යාඥයෝ ළමයින්ට මේ මව් කුසේ ඉඳලා පිළිසිඳගත්ත දා ඉඳලාම දැනෙන අම්මට දැනෙන හැඟීම් ඉඳලා යාට මව් කුසේ ඉඳන් එන බාහිර කම්පන සංවේදන සති මෙන්න මෙච්චර කාලයක ඉඳලා යාට දැනෙනවා කියන. මව් කුසේ කියන්නේ අම්මගේ හැඟීම මොකද ඒක මවගේ කුස තුළ වැඩෙන ජීවී කලලයක් නේද? ඒ ජීවියට අම්මගේ සිතුම් පැතුම් වල ඉඳලා අම්මට බාහිර පරිසරයේ මුණ දෙන්න සිද්ධ වෙන දේවල් ඉඳන් මතක තියෙනවා කියලා කියනවා නේද? මව් කුසේ ඉඳලා සිද්ධ වෙන දේවල් දරුවට පින්තූරයක් විදියට චිත්‍රයක් මතක නැති වුණාට ඒවා දැනෙනවා කියලා කියනවා. ඉතින් ඒකට අම්මගේ කුසේ ඉඳලා එළියට ආපු දවසේ ඉඳලා කුස තුළ ඉන්න කාලේ ඉඳන් එළියට ආපු දවසේ ඉඳලා යාට මුණ පාන්න වෙච්ච විවිධ සිදුවීම් දරුවගේ යටිහිතේ තැන්පත් වෙනවා කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ වගේම පියාජේ වගේ ළමා මනෝවිද්‍යාඥයෝ කියලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් ඉන්න මනුස්සයව හැදෙන්න මේ මොහොතේ ඉන්න X කියන පුද්ගලයා නිර්මාණය වෙන්න යා මව් කුස පිළිසිඳගත්ත දා ඉඳලා ලැබපු අත්දැකීම් වැදගත් වෙනවා. ඉතින් දරුවන්ට කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. දරුවන්ට මතකයි නේද? ඔව් මිනිස්සුන්ට මතකයි වගේ තමයි. දරුවන්ට මතකයි. මට මගේ පැත්තෙන් ගත්තොත් මම හිතනවා මම අනිවාර්යෙන් එහෙම දෙයක් තියෙනවා කියලා මම දන්නවා. මගේ පැත්තෙන් ගත්තොත් මට පොඩි කාලේ මේ එහෙම අමිහිරි අත්දැකීම් අමිහිරි මතකක් තියෙනව නැත්තේ නැහැ. හැබැයි
ඒ කාලේ මට තිබිච්ච පිස්සුවත් එක්ක මේ ඒවා මේ අමිහිරි මතක විදිහට මේ මම ගත්තේ අරගෙන නෑ මං හිතන්නේ. ඒක හරි සමහරවිට ඒක එක එක්කෙනාගේ ජානමය සාධක මතත් වෙනස් වෙන සමහරවිට කෙනෙක් ජානමය වශයෙන් හුඟක් කියන ශක්තිමත් ජාන ස්ට්‍රෝං අර කියන්නේ ඕනේ දෙයක් දරා ගන්න පුළුවන්. දරා ගැනීමේ හැකියාව එක එක්කෙනාගේ වෙනස් නේ. අර ඒ සිටුේෂන් එක අවුල් වෙනත් ඒ සිටුේෂන් එකට තමන් ෆේස් කරපු විදිය අනුවත් ඒක සමහරලාට වෙනස් වෙනවා ඇති. පුංචි කාලේ ඉඳලා මේ දරුවන්ට ගෙදරින් දෙන දේවල් එතනින් එහාට ඉස්කෝලේ ගියාම ඉස්කෝලෙන් දැනෙන දේවල් සමාජයෙන් ඔය කියන ප්‍රධාන සාධක තුන මූලික කරගෙන තමයි දැන් ඉන්න මිනිස්සයා නිර්මාණය වෙන්නේ කියලා තමයි හිතන්නේ සහ එහෙම තමයි කියන්නේ. දැන් මට මගේ පැත්තෙන් මම ඇත්තට මේකේ විශේෂ කරුණු ටික කතා කරමු අපි. ඒ කියන්නේ මගේ පැත්තෙන් මට තියෙන අත්දැකීම තමයි දැන් මම අපිට මට ගෙදරදී ලැබෙන්න ඕන ආදරය ටික ලැබුණා. ඒ ආදරය දේවල් ඒව ලැබුණා. හැබැයි සමාජෙනුත් එහෙම දේවල් කියන්නේ නෑදෑයන්ගෙන් එහෙම නොලැබුණා නෙමෙයි. හැබැයි ඉස්කෝලේදී එහෙම ඉස්කෝලේට ගියාට පස්සේ එහෙම අවධානයක් හරි එහෙම මොකක් හරි දෙයක් මේ එහෙම සැලකිල්ලකට ලක් වුණේ නෑ. ඒක ඒ කාලේ මන් දන්නේ ඇයි කියලා. ගුරු කියන්නේ ඇත්තටම කියනවා නම් ඒ කාලේ ඇත්තට මට ඉගෙන ගන්න බෑ. හොඳ දක්ෂ ළමයෙක් නෙමෙයි මම ඉස්කෝලේ යන කාලේ. මම අපේ පන්තියේ 42ක්ද කොහෙද හිටියා මම 36 38 වගේ. ඉතින් මට මොනවා හරි දේවල් ටිකක් පුළුවන් කියලා මට තේරෙන්න ගත්තේ ඊට පස්සේ. ඒ කියන්නේ 8 9 වගේ වසරවලට එනකොට තමයි ඔන්න මට තේරුණේ මට මෙන්න මේ දේවල් පුළුවන් මේවා පුළුවන් මෙහෙම. ඊට පස්සේ 10 වසරට වගේ එනකොට මම පන්ති 1 2 ගන්න තැනට මාවා බොරු කියන්න ඕනේ නැහැ. එතකොට 11 වසර එනකොට මම දෙවෙනිය පන්ති පළවෙනිය වගේ වෙන තැනට මාවා. එතකොට හැබැයි පොඩි කාලේ 1 2 3 4 5 6 වගේ වසරවලට වෙනකන්ම මම මේ එහෙම දක්ෂතා දක්වපු කෙනෙක් නෙමෙයි. ඉස්කෝලෙන් එහෙම කිසිම සැලකිල්ලක් එහෙම ලැබුණෙත් නැහැ. සමහරවිට ලැබුණා නම් තව දේවල් ළඟ තිබුණු දැන් ඔයා කියලා තියෙනවානේ සමහර ක්‍රියේටිව් දේවල් හදන්න එහෙම. ඒතර සමහරවිට අර ඒවා අවශ්‍ය නැහැ කියලා රිජෙක්ට් කරන වෙලාවල් ඉස්කෝල වලින් කියන්නේ හැම අවස්ථාවෙදිම නෙමෙයි එහෙම තියෙන්න පුළුවන්. දැන් ඔයා කියන්නේ මම කියන්නේ ඒ කාලේ ක්‍රියේටිව් ගැන ගොඩාක් දේවල් කරා. ඒ කියන්නේ දැන් ඉන්න ළමයිත් එක්ක සංසන්දනය කරලා බලද්දී අපේ පරම්පරාවේ කට්ටියට ගොඩාක් මේ පරිසරෙත් එක්ක බැඳෙන්න අවශ්‍ය මේ මොකද්ද මේ පරිසරෙත් එක්ක බැඳෙන්න මේ වෙලාව හැදිලා තිබුණානේ. එතකොට මට මතකයි මම 3 වසරේ හරි 4 වසරේ හරි මම අර බෑග් එකට දාන බෙල්ට් එකක් අරගෙන බෑග් වලට දාන අර බෙල්ට් බෑග් බෙල්ට් එක තියෙන ඒ බෙල්ට් එක අරගෙන මම මෙහෙම අර පොලිස් ට්‍රැෆික් කට්ටිය අර මෙහෙම දාන්නේ අර මේ ඒගොල්ලෝ දාන්නේ අර පොලිස් බෙල්ට් එකක් දාලා තින්නේ. ඒ වගේ දදා ඉන්නකොට මේ ගණන් සර් සුනිල් සර් කියන මට නම මතකයි. දැන් නම් ජීවුන් අතර ඉන්නවද දන්නේ නැහැ. මේ එනකොට මම ඒක දදා හිටි මං අන්තිම පේලියේ ඉන්නේ. ඇත්තටම මං අන්තිම පේලියේ. එයා ආවා ඇවිල්ලා අර මට දුන්න කනේ පාරක් එහෙම මේ දීපු පාරට මං නැගිටලා හිටියේ. මාව බිමට වැටුණා. පන්තියේ මෙහෙම මැදට වැටුණා මාව. ගෑනු ළමයින්ගේ පේලි එහා පැත්තේ. ඒ කාලේ හැමදාම එයාගෙන් මම ගුටි කාලා තියෙනවා චක්කරේ බැරු. අදටත් චක්කරේ මට බෑ. මේ අදටත් චක්කරේ බෑ. හැමදාම මට හැම දවසකම මට ගහලා තියෙනවා චක්කරේ බැරුව. එදා ඒ කාලේ ඉඳන් කියන්නේ මට කවදාවත් ගණන් අදටත් මට බෑ. ඕකටම ඔය සමාන එක්ස්පීරියන්ස් එකක් මම එකතු කරොත් ඔයා මට කියලා දෙන නටන්න කියලා. මම නටන්නේ නැහැ. මම හිතනවා මට නටන්න පුළුවන් කියලා. මොකද මම කවුරුත් නැති වෙනකොට නටන්න පුළුවන් කියලා මට දැනලා තියෙනවා. මම හරි ලාලිත්‍යයක් සෞන්දර්යයක් ඇඟේ තියෙනවා. මම චිත්‍ර කරේ. පොඩි කාලේ අඳින්න පුළුවන් සාමාන්‍යයෙන්. දැනටත් සාමාන්‍ය මට්ටමකට අඳින්න පුළුවන්. එතකොට අපේ මම ගියේ ගමේ පුංචි ඉස්කෝලේට. එතකොට අපිට සෞන්දර්ය විෂයන් කියලා ලොකුවට තෝරගන්න තිබුණේ නැටුම් සහ චිත්‍ර තමයි තිබුණේ. චිත්‍ර මිස්ට මම හරි ආදරේ. මම කියන්නේ මතකයි කියන එක මතක් කරන්න. වයසයි වසයි දිග කෝට්ටක් තිබුණා. කෝටුවෙන් සමහරවිට ළමයින්ට ගහන වෙලාවලුත් තියෙනවා. වයසයි දිග කොණ්ඩයක් තියෙනවා. ටීචර් අඳිනවා බෝඩ් එකේ චිත්‍ර. ටීචර් අඳිද්දි ටීචර්ගේ කොණ්ඩේ
මෙහෙම කැරකෙනවා. එතකොට ඒ කොණ්ඩේ දිහා මම බලන් ඉන්නවා. කොච්චර වස වුණත් සැර වුණත් ටීචර් හොඳටම උගන්වනවා. චිත්‍ර ඉතාම හොඳට ඉගෙනනවා. මම මාර ආසයි. ඊට පස්සේ දැන් කරන්න සෞන්දර්ය විෂය නැහැ ටීචර් පෙන්ෂන් ගියාට පස්සේ. මොකද කරන්න උනේ මේ නැටුම් කරන්න උනා. නැටුම් වලට මමයි මගේ හොඳම යාළුවා යන්නේ 7 වසරේදී. සන්ධ්‍යාද? ඔව්. සන්ධ්‍යයි මයි 7 යන්නේ. අපි දෙන්නම චිත්‍ර කරේ. ඉතින් දැන් ගියපුවාම ටීචර් කරන්නේ පීරියඩ් දෙකක් තිරනම් එකමාරක් බැනලා ඊටු භාගය උගන්වනවා. මැන්ඩියට ඉන්න කියනවා. ඉතින් අපි දෙන්න මැන්ඩිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හයිදි බේසික් ටික වැටිච්ච ළමයි ඉන්නවනේ. අපි දෙන්න දන්නේ නැහැ. ඉතින් අපි දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ හැමදාම අපි දෙන්න වැඩක් නැහැ කියලා පිටිපස්සේ පේලියෙන් තියෙනවා. ඉතින් එදා ඉඳලා මං ආසම නැති විෂය නැටුම්. කියන්නේ මට නැටුම් නටන්න කියන තැනදී මට යා මතක් වෙනවා. ඒ ගුරුවරිය මතක් වෙලා යකා නටන්න හිතනවා කියන්නේ මට හිතනවා මට බෑ. මට බෑ. ඒ කියන්නේ ඒක මම කියන්නේ මන් සමහරට මගේ ඇඟේ තියනවා වෙන්න පුළුවන්. මට අර ඒ මතකෙත් එක මම හිතනවා මට මේක කරමුද ටීචර් මට බෑම කියලා තියෙන දේ මං අදටත් මේ වැඩි හිටියෙක් වෙලා දශක දෙකකට විතර පස්සේ මට හිතනවා මට කරන්න බෑ කියලා. ඒතර ඔය වගේ දැන් අපි දෙන්නගේම ඔය සමාන එක්ස්පීරියන්ස් එක පුංචි කාලේ හිටපු ක්‍රියේටිව් මිනිස්සයව පුංචි කාලේ හිටිය දක්ෂයව පුංචි කාලේ හිටිය අර සමහරට ඕපන් මයින්ඩඩ් ළමයව එහෙම මරාගත්ත පාසල් කාලයක් පාසල් අධ්‍යාපනයක් සමහර වෙලාවට තියෙන බව ගොඩක් අයගේ එක්ස්පීරියන්ස් වලින් කියන ඔය වගේ අපි මොන හරි දෙයක් ලිව්වම යටින් කමෙන්ට්ස් ගොඩාක් වැටෙනවා. මට මතකයි මගේ ඔය එක පෝස්ට් එකකට යාළුවෙක් ලියලා තිබුණා. එයා 7 වසරේදී යාට කියන්නේ ලිව්වලු නවකතාවක් හරි කවියක් හරි ඊට පස්සේ හොලා කොහෙන්ද මේක ගත්තේ කොහෙන්ද කොපි කරේ කියලා. ඒකට අර ඒ වගේ තැනකදී එහෙම කියන්නේ පිරිසක් ඉස්සරහා ඇහුවම ඒ ළමයාව එතන වැටෙන වැටිල්ල ආයේ ගොඩ ගන්න බෑ. සමහරවිට අනාගතේ අර මාර ලේඛකෙක් මාර මිනිසෙක් වෙන්න තියෙන chance එකක් වෙන්න තියෙන දේ. මටත් ඉතින් ඒක අනිවාර්යෙන් සමහර විට ඒක තමයි බලපාන්නේ නැත්තේ මේ සහ මම කොහොමත් මේ වමත් නිසා මම හිතනවා මම ගණන් පැත්තට විෂයට ගණන් කියන විෂයට මේ දක්ෂ නැහැ කියලා. හැබැයි ඒ චක්කරේ කියන මේ සාධකෙත් එක්ක ගොඩාක් ගුටි කෑවා. කියන්නේ ඉස්කෝලේ ඉවර වෙලත් වේවැලෙන් නෙමෙයි අර වේවැලට වඩා මහත එකක් තියෙනවා. ගෑනු ළමයෙකුට වේවැලක් ගෙන්න ගියාම මට මතකයි ඒ ගෑනු ළමයා කෙනම භාග්‍යද මොකද්ද? එයා ගෙනල්ලා තිබුණේ වඳුරු වැලක්. අර වඳුරු වැල සාමාන්‍ය වේවැල මෙච්චර නම් වඳුරු වැල මෙච්චර විතර මහතයි. මේ වඳුරු වැලෙන් ගැහුවා කියනකො මේ නිල් පාට වෙනකම් මේ ඉස්කෝලෙන් මේ පස්සෙත් තියාගෙන ගහලා දන ගස්සලා තිබ්බා. අදටත් මේ මට චක්කරේ බෑ මට ඕ ලෙවල් වෙනකොට මේ මට ගණන් උගන්වපු සර් මේ මාත් එක මාර ෆිට්. හැබැයි මට ගණන් බෑ. මේ අන්තිමට සර් කිව්වා උඹගේ අනිත් ඒවා ඔක්කොම හරි දැන් ඉතින් උඹට ගණන්නේ බැරි මේ ඔය කවකටු පෙට්ටි ටිකක් හරි පූජා කරලා ලබනාත්මේ හරි ගණන් මේ පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරපන් කියලා. ඉතින් මේ හැබැයි ඒ ගණන් සර් මාත් එක මාර හොඳයි. මේ ඊට පස්සේ ඒ කියන්නේ ඊට පස්සේ කියන්නේ අර කලින් හිටියේ වෙනස කියන්නේ. ඉතින් ඒ නිසා අදටත් මට ගණන් බෑ. මම ගණන් බෑ කියන්නේ මම දැන් නම් අර මම මේ වෙලාවම මේව කළාම ප්‍රැක්ටිස් මේ දිනදා මේව කළා ඔය එකතු කිරීම වැඩි කිරීම අඩු කිරීම වගේ පුළුවන් නැත්තම් මට ඒ ගණන් කියන එක මට අප්පිරියයි. ඔව් දැන් ගණන් විද්‍යාව වගේ සමහර විෂයන් හැම දරුවටම එකම මට්ටමට බෑ. ඒක සිංහල ඉතිහාසය වගේ වේවත් වෙන්න පුළුවන්. සමහරවිට සිංහල ඉතිහාසය වගේ වර පාඩම් කළා මොන හරි දෙයක් කරගන්න පුළුවන්. නමුත් අර ගණන් කියන එක තර්කානුකූල හැකියාව කියන එක අපේ IQ එකත් එක්ක ඒක මේ ජීව විද්‍යාත්මක වෙන එකක් නෙත. ඕක අපේ පොඩි අධ්‍යාපන ක්‍රමයේ තියෙන පුංචි ගැටලු සහගත නම් මම කියන්නේ ගණන් අනිවාර්යෙන් ආවිය යුතු නැහැ කියන තැනම නෙවෙයි. නමුත් කියන්නේ ගණන් නැතුව ක්‍රියේටිව් මනුස්සයට යන්න chance එකක් අපේ හැදෙන්න ඕනේ. හැබැයි දැන් සෑහෙන අවස්ථා හැදිලා තියෙන්නේ. කියන්නේ කාර්මික පැත්තෙන් යන හරිය 13 වසරක අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ වගේ ඉතින් ඔය විදියට දැන් ගණන් විද්‍යාව වගේ විශේෂයෙන් මේ වගේ විෂයන් වලදී ළමයින්ව බුලි වෙලා තියෙනවා. තව දැන් ඔය ළමයින්ට පාසල් අධ්‍යාපනය ගැන අපි කතා කරද්දී ඔය කතා කරන්නේ මගේ සොර් කියන්නකො මගේ විද්‍යාවේ ටීචර් වලන් හිටියොත් හරි මම මේක යාට දුන්නොත් කමලා වලගේ කියලා මේ විද්‍යාවට මම මාර ආසයි. ටීචර්ත් වසයි. සරයි. ටීචර් ගහන්නේ මීටර් කෝදුවෙන්. මම කියන්නේ ශාරීරික දඬුවම් දෙන එක හොඳයි කියන එක නෙවෙයි. නමුත් අර ළමයෙක්ට හරි දේ දෙන්න. ටීචර් විතරයි මගේ ළමා ජීවිතේ පාසල් ජීවිතේ මගෙන් අහලා තින්නේ ඇයි ඔයා දුකින් ඉන්නේ කියලා. ටීචර් විතරයි. කියන්නේ දැන් නම් අපි අහනවා දුකින් හිටියොත් සමහරලාට ගෑනු ළමෙක් නම් ඉනෙන් අත දාලා ළඟට අරන් අහනවා ඇයි කියලා.
එතකොට කියනවා ඒ වුණාට ඇයි ඔයා දුකින් ඉන්නේ කියලා අහලා තියෙන ටීචර් විතරයි 7 වසරේදී. ඉතින් දා ඉඳලා මම ටීචර් මාර ආදරේ. ඒ නිසා මේ සයන්ස් මට හොඳට වැටුණා. ඒකට ඒකක් කියන්නේ ගන්න මම හිතන්නේ මගෙත් ඔය ලොකුවට මේ තර්කණය ගණිතය එහෙම පුළුවන් කෙනෙක් නෙමෙයි. නමුත් ඒ සයන්ස් වලට ඒකක් ගන්න ඒ චූටි කාලේ ටීචර්ගේ චූටි පොඩි ටච් එක පොඩි වචනේ මට හරියට බලපෑවා. ඒ කියන්නේ දැන් ඔය අපි ඉස්කෝලේ ගැන කතා කරනවනේ. ඒ වගේම දැන් අපිට ඊට කලින් කෑල්ල අපි නිකන් කතා කරොත් මේ ඉස්කෝලේට කලින් ගෙදරදී මොකද වෙන්නේ? ගෙදරදී කියන්නේ ගොඩක් ඉතින් අර මේ අපේ රටේ තියෙන මේ දරිද්‍රතාවය කියන එක පවුල් පරිසරය කියන එකෙන් ළමයින්ව මයින්න ගන්නවනේ. මේ අහවල් පවුල එක මේ අහවලාගේ පුතා මුන්ගේ තාත්තා එහෙමයි අම්මා මෙහෙමයි මූත් එහෙමයි. එතකොට කඩේට ගියත් දැන් මම මගේ ඇත්තටම මේ දැන් රටේ මේ ප්‍රසිද්ධ මේ චරිත මං නම කියන්න හැ. නමුත් ඒ අයියලා මට කියලා තියෙනවා අපිට ඉස්සර මෙහෙමයි බං ගමේදී සැලකුවේ මෙහෙමයි මේ කඩේට ගියත් මේ මග යනකොට ඉඳලා මේ අපිව මේ විහිළුවට ගත්තා විහිළු කරා මේ අපිට ගැහුවා බැන්නා මේ අපෙන් වැඩ ගත්තා එහෙම කියලා. එතකොට අර මේ ඕකට එනවා අපේ රටේ නම් තව කාස්ට් ප්‍රශ්නෙත් ගොඩක් දුරට එන ඔය පාතාලය හැදෙන්න මැරයෝ බිහි වෙන්න ඒකත් බලපාන. මොකද මේ මිනිස්සු සමාජයෙන් රිජෙක්ට් කරන්න තමයි අර ඒ මේකත් එක්ක ඒක ඒ ඇරියස් එක තමයි ඉතින් ගොඩක් පස්සේ පිට කරන්න ඔය එක්ස්පීරියන්ස් එකක් කියන්න නෑ අපේ දකුණේ ටිකක් ඕක ටිකක් තදින් තියෙනනේ යම කුල කියන කතන්දරේ සමහර දැන් නම් අඩු ඇති ඒ නෑ දැන් තියෙනවා ඔව් ග්‍රාමීය සමාජවල තියෙන අරගෙන යටි පෙළ තියෙනවා. ඉතින් එක සහෝදරයෙක් තාත්තගේ ගමේ කියලා කියන්නම්කෝ ඔය ටිකක් කියන්නේ අපි කුල වශයෙන් ගත්තොත් කියන්නේ ටිකක් පල්ලහා කුලයක් කියලා සැලකෙන කුලයක් ඇතුළේ. ඒ කියන්නේ මම කියන්නේ ඒක සමාජ බෙදීමක්. අපි කොමන වෙලාවකට අනුමත කරන්න හොඳ දෙයක් නෙවෙයි. ඉතින් එයාගේ ඒගොල්ලන් ගෙදර හදපු බල්ලා එහා ගෙදරට ගියා කියලා ගිහලා ජරා කරලා ඊට පස්සේ කිව්වලු ඒ ජරා ගොඩ කියන්නේ ඒ අසුචි ටික අතින් අයින් කරන්න කියලා. ඒවම එතට එදා එයා කියනවා එයා හිතාගත්තා කියලා කවදා හරි දවසක ඔයාට මං ළඟට එන්න වෙනවා. එදා හිතාගත්තා කියලා. ඒකට දැන් මේ වෙද්දි විදුලි ඉංජිනේරුවෙක් මම හිතන්නේ අවුරුදු 30ටත් අඩු වයස විදුලි ඉංජිනේරුවෙක් වෙන එක ටිකක් තරංගකාරී විභාගයකින් ඉස්සරහට යන්න තියෙන අවස්ථාවක්. අවුරුදු 30කට කලින් විදුලි ඉංජිනේරුවෙක් වුණා ඒ චරිතේ දැන් මේ වෙද්දි ඒ ගමේ දැන් පිළිගන්න බොහොම කියන්නේ නම ගිය කියන්නේ මිනිසුන්ගේ සමාජ පිළිගැනීමට ලක් වෙච්ච චරිතයක්. ඉතින් සමහරවිට අර ඒ වෙන චූටි ඒවා මේ ළමයි හොඳ විදියට ගන්නවා. සමහරවිට ඒ අභියෝග හොඳ විදියට ගන්නවා. ඒ අර ඔයා කිව්වේ සමහරවිට ඔයාට පුංචි කාලේ වෙච්ච අවුල් සහගත දේවල් එච්චරම ගාණක් නෑ. ඔයා ඒවා ඒ සමහරවිට එච්චර එන්ජොයි කරා කියලා. ඊට පස්සේ දැන් මම තව එක්ස්පීරියන්ස් එකක් දැන් ඔය ඉස්කෝලේ අධ්‍යාපනය ගැන කිව්වොත් මම 9 වසරේදී අපි කියන්නේ ගැහණු ළමෙක් වැඩි විය පැමිණෙනවන් එම් වෙලා ඉස්කෝලේ ආවට පස්සේ ඉතින් ඒක බොහොම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිදුවීමක්නේ. ඉතින් මම ගියේ මිශ්‍ර ඉස්කෝලේකට සාමාන්‍ය මිශ්‍ර ඉස්කෝලේ හරිම සාමාන්‍යනේ කොල්ලෝ කෙල්ලෝ නෑ. අපි ඒකට බෙදාගෙන කනවා යාළුවෝ අර අපි කියන්නේ යාළු මචං පිටිකින් ඉන්නේ. එහෙම ඉන්නකොට මේ පිරිමි ළමෙක් මං ඉන්න පැත්තට මෙහෙම කොළගොලියක් දැම්මා. ඒක සාමාන්‍යයෙන් පන්ති ගාමවල වෙනවනේ ටීචර් අහක බලන් ඉද්දි. ඊටසේ මම කරේ දැන් මං ළඟට වැඩිච්ච කොළගොලියෙන් මං ආයෙ ගැහුවා. ඒ කියන්නේ මට ආපු කොළගොලියෙන් මං ගැහුවා. ඊට පස්සේ මට ඒ අදාළ ගුරුවරිය කියනවා මේ ඔයා හිතන් ඉන්නේ ඔයා විතරයිද ඔය තත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ මම වැඩි විය පැමිණිලා ආවට පස්සේ අර ඒ වයසට නොගැලපෙන සහ මේ අනවශ්‍ය මේ හැසිරීමක් මම පෙන්නනවා. අපි බලමුකෝ ලකුණු ගන්න හැටි කියලා කිව්වා. ඒ කියන්නේ එතකොට ඒක මට ඇත්තටම මාව නැගිට්ටලා කිව්වේ. ඒ කාලේ ටිකක් ඔය කියන්නේ වැඩි විය පැමිණීම වගේ සංකල්ප ටිකක් අර හංගන එහෙම අර ප්‍රසිද්ධිය නොකියන දෙයක් මට පුංචි ළමයෙක් විදියට 9 වසරේදී හරි ලැජ්ජාවක් දැනුණා. පිරිමි ළමයි ඉස්සරහා මට එහෙම කිව්වා. ඒක මම බාරගත්තේ සාමාන්‍යයෙන් ඒක මගේ ජීවිතේ හැම වෙලාවෙම එහෙම වෙලා නැහැ. නමුත් මම හිතුවා හරි එහෙමනේ කියන්නේ ලකුණු ගැනනේ මම අරන් පෙන්නන්නම් කියලා 100යි ලකුණු. ඊට පස්සේ මේ මට කිව්වා ඔයාගේ අකුරු ලස්සන නෑ. ලකුණු දෙකක් අඩු කරන්න ඕනේ කියලා මට ලකුණු 98ක් දුන්නා. ඒතර ඒ කියන්නේ යාගේ පෞද්ගලික ජීවිතේ යම් හැල හැපීම් තිබුණු කෙනෙක්. නමුත් අර පුංචි කාලේ දරුවෙක් විදියට ඒ දරුවන්ව තලන්න, රිද්දන්න, තමන්ගේ එහෙම එක්ස්පීරියන්ස් පාවිච්චි කරන එක හරිම අවුල්. මොකද මේ ලස්සන්ට විකසිත වෙන්න තියච්ච මිනිස්සෙක් එතෙන්දිම මේ මැරිලා යන්න පුළුවන්. ඒ කියන්නේ මානසිකව නැති වෙලා යන්න පුළුවන් එතෙන්. ඔව් ගොඩක් ඉතින් මේ ඉස්කෝලේට කලින් අර අපි ආයි පොඩ්ඩක් ඉස්කෝලේ පැත්තට ආවා. මේ
අම්මල තාත්තලගෙන් පවුල ඇතුළෙන් මේ විශේෂයෙන් අම්මගෙන් තාත්තගෙන් ඒදේ නොලබුණාම ඉතින් ඒ දරුවෝ පවුනේ දැන් අපිටත් දරුවෙක් ඉන්නකොට තමයි ඒ දේවල් ගැන වැඩිපුර දැනෙන්න තේරෙන්නේ. ඉතින් මේ දරුවෙකුට ගහන්න හිත හැදෙන තැන ගැන මට හිතා ගන්න බෑ. කියන්නේ පිට දරුවෙකුට හරි ඉතින් තමන්ගේ දරුවන්ට අමානුෂික විදිහට ගහන මිනිස්සු ඉන්නවා. මතකද දවසක් අපි දෙන්න මේ ෂෝ එකක් බලන්න ගිහිල්ලා මහරගම යූත් එකේ අර මිනිහෙක් ළමයාට ගහනකොට මම මේ ෆෝන් එක වීසි කරලා ගැහුවේ. ෆෝන් එක වීසි කරලා ගැහුවේ. කියන්නේ ෆෝන් එක වීසි කරලා ගැහුවා. මං ඊට කලින් ඉඳන් මං බලාගෙන හිටියේ මේ දෙපාරක් තුන් පාරක්. මේ ඊට පස්සේ මට කිව්වේ කතා කරන්න බලාගෙන ඉන්න අමාරු. ඒ කියන්නේ අපි අයි අනුන්ගේ දරුවෝ වෙනුවෙන් කතා කරන්න කියලා ඇහුවත් අපිට ඇහුවා එහෙම අපි. ඇහුවා. ඇයි මොකද්ද උඹට තියෙන අමාරුව මේ දුවලා වැටිලා තුවාලනොත් උඹ බෙහෙත් දානවද ඇහුවා. මං ගෝ දුවලා වැටිලා තුවාලනොත් ඒක ඒ වෙලාවට බලා ගන්න පුළුවන් පොඩි එකාට ගහන්න එපා කියලා. ඊට පස්සේ ගහලා අර ෆෝන් එකත් වීසි කරලා ගහලා ඉවරලා පස්සේ ළඟට අරගෙන හුරතල් කරනවා. ඉතින් වැඩක් තියෙනවා. ෆෝන් එක වීසි කරලා දරුවට ගහනවා කියන්නේ හිතන්න අතේ වෙන මොකක් හරි තිබුණත් ඒ දේ වීසි කරලා දරුවට ගහනවා නේ. මම හුඟක් නෝටිස් කරලා තියෙන දරුවා එක්ක කේන්ති ගන්න වෙලාවක් තියනවා නම් අපි ඒ වෙලාව තමයි ඒ කියන්නේ අපිට අපිව කන්ට්‍රෝල් කරගන්න බැහැ. ඒ කියන්නේ අපි මොනවා හරි කලින් වෙච්ච එක්ස්පීරියන්ස් එකක් හරි මොකක් හරි එකකදී අපි එක්ක අපි පීඩාවට පත් වෙලා කොහෙන් හරි රැකියා ස්ථානෙන් හරි මොනවා හරි අවුලක් තියෙනකොට ඒ කියන්නේ අපිට ළමයා ජනේලයක් උඩ නගිනකොට අපිට කේන්ති යහගෙන එන්නේ ළමයා ජනේලෙට නගින එක නිසා නෙමෙයි අපිට අපිව කන්ට්‍රෝල් කරගන්න. ඒ වෙලාවේ හැම වෙලාවෙම කරන දේ සහ ඇතරම අත උස්සලා නෑ තාම දරුවට. මමත් මේ දැන් මටත් සේෂායක තරහගින් තියෙන පොඩි කාලේ හැම තරහ ඔය අඩනකොට හැම තරහගින් තියෙන හැබැයි සිහියෙන් නොහිටියොත් ඒ සරහා දිගටම යනවා. හරියට සිහිය තිබුණොත් ඒ තරහ එතරම් අපිට මේව කරගන්න පුළුවන්. මට මේ තරහ එනවා. මෙයා පොඩි කෙනෙක්. මෙයා පොඩි කෙනෙක් මම නෙමෙයි මෙයා. මට තේරෙන දේවල් මෙයාට තේරෙන්නේ නැහැ කියන එක ඒලා අපිට තේරුණාට පස්සේ අපිට එතනින්ම තරහ යනවා. මේ ඉතින් අර පෞල් පරිසරයෙන් මුලින්ම දැන් මුල්ම තැනින් ලැබෙන්න ඕන වටිනාකම ආදරේ ගෞරවය ළමයෙකුට ලැබෙන්න එපැයි. අර ආරාධිත වෙන්න පුළුවන් අනාරාධිත වෙන්න පුළුවන් අපි නිසානේ මේ ලෝකෙට එන්නේ. ඒ ආපුවට පස්සේ ඒ කියන්නේ ඇත්තටම බොහොම හොඳින් ආදරෙන් බලා ගන්න සිංගල් පේරන්ට්ලා පවා ඉන්නවා. අර කියන්නේ එහෙම බැරි නම් හදන්න නැතුව ඉන්න එකයි ඇත්තටම වටිනේ. හැදුවට පස්සේ දැන් හැදුවට පස්සේ අම්මගේ තාත්තගේ අතරේ එන මේවත් ළමයට බලපානවනේ. එතකොට දැන් අපි දෙන්න දන්නවනේ දැන් අපි දෙන්න අතර ප්‍රශ්නයක් වුණාමත් අපි ඕන තරම් වෙලාවල් වල අපි අපේ හැඟීම් පාලනය කරගෙන අපි ඕන කෙනෙකුට ඒ අත්දැකීම් තියෙන්න පුළුවන්. මොකද ඒක කරන්න බෑ අපිට තවදුරටත් ඒ හැඟීම ඔස්සේ අපිට යන්න බෑ. මොකද ඊට වඩා වටින දෙයක් අපේ ඉස්සරහා තියෙනවා. ඒක පහු කරලා අපිට යන්න බෑ. එතකොට අපිට ඒ ඔක්කොම අපේ තියෙන හැඟීම් සියලු දේවල් අර මං කවියකුත් ලියලා තියෙන තාත්තෙක් වුණාම ඉවසීම මේ සැනසීම වෙනුවට ඉවසීම කොච්චරක් නම් ඕනද අම්මෙක් වුණාමත් එහෙමද? ඇත්තටම අම්මෙක් වුණාමත් එහෙමයි. ඒක තමයි. කියන්නේ නේ ඒක තාත්තගේ සිතුවිල්ල වගේම අම්මෙක් වුණාමත් එහෙම. මොකද ගොඩාක් වෙලාවට චූටි බබෙක්ව අලුතෙන් ගේනකොට ඉන්න බබා එතට එයාට චුට්ටක් එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එහෙම වෙලාවල් වලදී ඒ අම්මා නොවුනත් සමහරට පවුලෙන් එන එක තමන් ඔයා ලස්සන වචන දෙකක් කිව්වා ගෞරවය ආදරය කියන තමන් නොවැදගත් කියලා දැනුනොත් තමන් පිළිගන්න මිනිසෙක් කියලා නොදැනි නොවැදගත් කියලා දැනෙච්ච තැන ඉඳලා ළමයාගේ පෞරුෂය සෑහෙන්න බින්දෙනවා. එතන ඒ බින්දිච්ච දරුවාට ගොඩක් වෙලාට සමහරට සෝෂල් ෆෝබියා වෙන්න පුළුවන්. තමන්ගේ පෞරුෂ සම්බන්ධ ගැටලු වලට කොන්ෆිඩන්ට් නැහැ තැනකට ගිහිල්ලා එන්න. මොකද ප්‍රාථමික සමාජානියෝජනය වෙන්නේ පවුලෙන්නේ. ඒ පවුලෙන් හරියට ළමයාව සමාජානියෝජනය නොකරගෙන තමන් වටින ආදරණීය මිනිස්සෙක් තමා හොඳම කෙනා කියන එක හොඳම කෙනා කියලා කියන්නේ තමන් ගැන තමන්ට සෙල්ෆ් කොන්ෆිඩන්ට් හදලා දෙන එක අනිවාර්යෙන් පවුල ඇතුලෙන් වෙන්න ඕනේ. එතකොට ඔකට දැන් ඔත එහෙම නැතුව එළියට ආවහමනේ කියන්නේ ඇරියස් කාර්යෝ කියලා කියන්නේ. දැන් ඇත්තටම කියනවා නම් අපෙත් ඇරියස් තියෙනවා. ඉතින් වැඩිපුර ඇරියස් තියෙන කට්නියනේ ඊට පස්සේ ඔය මැරයෝ වෙලා පාතාල ලෝකයේ මේ සමාජිකයෝ වෙලා ඔය එන්නේ. ඊට පස්සේ එහෙම වෙලාවහම සමාජයෙන් කියනවා මේ මුන්ව හිරේ දාන්න ඕන එල්ලලා මරන්න ඕන එහෙම කියලා ඊට පස්සේ කියනවා. ඊට හැබැයි අපිට දෙපාරක් හිතන්න ඕන
ඒ දැන්ගින් අද ඉන්න පොඩිදරුව තමා කවධාරි දවසක ලොකු වෙන්නේ. එහෙනම් ඒ පොඩිදරුවට මුව ලොකු වෙලා මැරෙක් වුණාට පස්සේ එල්ලලා මරණ එක හිරේ දාන්න කියන එක අල්ලන්න කියන එක නෙමෙයි. අනුන්ගේ දරුවද තමන්ගේ දරුවද කියලා බලන්න නැතුව ભેදයක් නැතුව දරුවෝ ඔක්කොම එකයි කියන තැන ඉඳලා දරුවෝ දිහා බලන්න පුළුවන් නම් ඒ සමාජය ඉතින් ලස්සන වෙයි. වටිනා. ඒ වගේම දැන් ඔයා කිව්වේ දැන් ඒ විදිහට නරක අත්දැකීම් ලැබු මිනිස්සු ඒ විදිහට සමාජ අපගාමීන් විදිහට සමාජගත වෙනවා කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ ආයතන ප්‍රධානීන් ඒ වගේම මේ අපිත් එක්ක ඉන්න කෝවර්කර්ස්ලා විදිහටත් ඔය කියන සමහර වෙලාවට මේ මිනිස්සුන්ගේ ගැටලු එළියට එනවා. එහෙම ආපුවම විශේෂයෙන්ම ආයතන ප්‍රධානියෙක් විදිහට එහෙම වුණා මේ ආයතනේ පවත්වගෙන සමහරට ඒ ආයතනේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම අවුල්. සමහර මිනිස්සු හිතනවා අර පුංචි කාලේ නොලැබිච්ච Tamanට නොලැබිච්ච දේවල් තව මිනිහෙක්ට හම්බ වෙන්න ඕනේ නැහැ කියලා. ලක්ෂාන්තතු කරලා එයාගේ කවි පොතක ලියනවා එයා ඒ දරුවා හම්බ වෙන්න ගිහලා නැති වෙච්ච බිරිඳට මල් මිටක් අරගෙන යනවා. මල් මිටක් අරගෙන යන්නේ බස් එකේ. ඒ යනකොට එයා කියනවා මේ තමනට අහිමිව ගිය ලෝකයකට නැගිට මෑත් වී ඉඩ සැලසෙන විට ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට එයා සීට් එක දෙනවා. ඒතර තමන්ට තමන්ගේ බිරිඳත් අහිමි වෙලා අර නමුත් තමන්ට හිමි වෙච්ච නැති ලෝකෙට නැගිටලා මෑත් වෙලා ඉඩ සලස්සන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ පොඩි කාලේ තියෙන අර අවුල් එක්ස්පීරියන්ස් සමන් විඳපු බොහොම ගැටලු සහගත අවස්ථා තිබුණාට ඒක ලෝකෙට නොදෙන්න අපි වග බලා ගන්නත් ඕනේ. ඔව්. කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා කෑ ගහපු පළියට Facebook එකේ ලියපු පළියට ඇත්තටම සමාජය හැදෙන්නේ නැහැ. සමාජය හැදෙන්න නම් ඒකට ප්‍රායෝගික වෙන්න ඕන. එතකොට ප්‍රායෝගික වෙද්දි ළමයා කියන තැනදී අපි ළමයාගේ සපත්තුවට බහින්න ඕන. හැම වෙලාවෙම ළමයෙක් දිහා අපි බලන්න ඕන මෙහෙම උඩ ඉඳන් නෙමෙයි ළමයාගේ මට්ටමේ ඉඳන් ළමයා දිහා බලන්න ඕන. එතකොට තමයි ගොඩාක් දේවල් අපිට තේරෙන්නේ. අපිට මේ දැන් මට නම් මේ දේවල් තේරෙන්න ගත්තේ ළමයෙක් හැදුවට පස්සේ ළමයෙක් අකමැති වෙන්න පුළුවන්. ඒ හැදුවට පස්සේ තමයි පිරිමියෙකුට ගැහණියෙකුට ඕන කෙනෙකුට උනත් මේ සමාජයටම අර ඒ කියන්නේ මේ අර කරණීයමෙත් සූත්‍රය කියන්නේ මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ. කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ පුතාට මේ ඒ කරුණාව ආදරේ මෛත්‍රී දක්වනවා වගේම සමාජෙම ඉන්න මිනිස්සු තමන්ගේ දරුවෝ මේ ඉන්න හැමෝම ඒ කියන එක ඒ හැඟීම අපි පොඩි දරුවෝනේ. ඉතින් හැමෝ කවදා හරි පොඩි දරුවෙක් කියලා ඉඳලා තියෙනවනේ. අපි දැන් විහිළුවටක් කියන්නේ කමක් නෑ බං ඕන දෙයක් කරගත්ත ඉතින් කාගේ හරි දරුවෙක්නේ කියලා. ඉතින් ඒ පොදු හැඟීම ඒ මානව දයාව එන්නේ මං හිතන්නේ ළමයෙක් ඉන්නකොට කියන එක මට විශේෂයෙන් දැනෙලා තියෙනවා. ඒ කියන්නේ මට ළමයෙක් නැති කාලේ නොදැනුණ නොතේරුණ නොහැඟුණ ගොඩාක් දේවල් ළමෙක් ඉන්න කාලේ මට දැනිලා තේරිලා හැඟිලා තියෙනවා. අපි වැඩිහිටියෙක් වුණාට පස්සේ අතරම අපි අර කියන පොඩි කාලේ ඉඳන් ලැබුවම ගැටලු සහගත අත්දැකීම් එක වැඩිහිටියෙක් වුණා කියමුකෝ. සමහර අවස්ථාවල අපිට අපිව කන්ට්‍රෝල් කරගන්න බැරි පැනික් වෙන වෙලාවල් තියෙනවා. නමුත් පුළුවන් නම් ඒ අරගෙන ආපු එක නූල ඔයාලගේ ළඟින් කඩන්න. ඒ පාර එතනින් නවත්තන්න. නවත්තලා වැඩක් නෑ. ඔයා හොඳ නෑ. වැඩකට නැති මිනිහෙක් වගේ කිසි තේරුමක් නෑ. පවුලට පිළිලයක් කියලා අමන් අහගෙන තියනවා නම් ඒක එතනින් ලොකු තාප්පයක් බැඳලා ඊළඟට දරුවාට දෙන්න නෑ. ඔයා වටිනවා. ඔයා තමයි හොඳම කෙනා. ඔයාට දිනන්න පුළුවන්. ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඒක දරුවාට දෙන්න. එතකොට දැන් අපි ඔයා කිව්වාගේ සමාජ වෙනස් කරන්න, සිස්ටම් වෙනස් කරන්න, ලෝකෙ වෙනස් කරන්න පෙරහැර ගියාට පස්සේ දුවල වැඩක් නෑ. අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නෑ. ඉතින් අද ඉන්න දරුවා තමයි හෙට ලොකු ළමයෙක් වෙන්නේ නේ. එතකොට පුළුවන් තරම් මේ ඒකටත් වඩා පුළුවන් තරම් දරුවන්ව මම නම් කියන්නේ මගේ අත්දැකීමෙන් ඒ දරුවන්ට ආදරය කරන ඔය සෙනෙහස ගෞරවය දක්වනවා වගේම දරුවන්ව මේ සුබාදහමට මුදා හරින්න පුළුවන් තරම් ගහකොළ සතා සීපාව ඇලදොල එක්ක නටන්න මේ ඇත්තටම ඒ දේවල් එක්ක වැඩි වැඩියෙන් බැඳෙන්න ඉඩ ලබලා දෙන්න මේ ඒක අම්මලා තාත්තලා වගකීමක්. එතකොට ඒ තුලින් අන්න අර අපි කියන ඔය උතුම් මනුස්සයා බිහි වෙයි ඇත්තටම. සමහර ලාට දැන් කෙනෙක් කියන්න පුළුවන් ඇත්තට දැන් ඔය කෙනෙක් සමහර අය කියනවා වගේ ගහන්න නැතුව ළමයි හදන්න පුළුවන්ද? බනින්න නැතුව ළමයි හදන්න පුළුවන්ද? මෙයාලගේ හැසිරීම කොහොමද? මෙහෙමයි. අපි පස්සේ අර සමහර අපි භාවිත කියන්නේ කාගේ දරුවද මන්ද? කාගේ දරුවද මන්ද කියලා කිව්වට ඇත්තට මේ අපේ දරුවෝ. එනේ පළවෙනි අවස්ථාවේ වැරැද්දක් කරනකොට ඒක දඬුවමක්
දෙන්න මොන විදියෙන්වත් අවශ්‍ය නැහැ. දඬුවම් කියන්නේ ගහන එක විතරක් නෙවෙයි ඍණ උපස්තම්භන. ඔයා මේක නොකරොත් ආලංක තියෙන මේ සෙල්ලම් බඩුව ඔයාට හම්බ වෙන්නේ නැහැ පුතා. ඒ නිසා ඔයාට මේක ඕනේ ඔයා තියාගන්න ආසයිනේ. ඔයා මේ වගේ වැඩ කරන්න එපා. ඒ වගේ ඒ විදියේ එහෙම කියන්නේ අපිට ඒ විදිහට ඍණ උපස්තම්භන ඕනි තරම් දෙන්න පුළුවන්. සමහරවිට අපි දැකලා තියෙනවා පාටිස් වලට කියලා සම්පූර්ණ පාටි එකම එහෙට මෙහෙට කියලා විනාශ කරලා බින්දලා දාන. ඒතර ඒ වගේ වෙලාවට කියන අය මොනවද කියන්න එපා. ඔයා පොඩි ළමෙක්. සමහරවිට දෙමව්පියෝ බලන් ඉන්නවා නෑ. එතෙන්දි කරෙක් කරන්න. පස්සේ එයා සමාජයක් විනාශ කරනවා බලන් ඉන්නකොට ඒක හුඟක් අමාරුයි. එතකොට එතෙන්දි එයා දඬුවම් ලබන්නේ සමාජයෙන් වෙන්න පුළුවන් නීතියෙන් වෙන්න පුළුවන්. අපේ අම්මා කියපු කතාව මතකද ඔයාට මතකද? මැටි කලේ මතකද උනනවා කියන එක. මැටි කලේ ඇඳපු මැටි කලේ හදපු ගමන් ඉර ඇන්දොතින් මැකෙන්නේ නැහැ. හැබැයි මතකද එහෙම කතාවක් ඔයා කිව්වා අපේ අම්මා ලස්සන උපමාවක් කිව්වා කියලා. මැටි කලේ හදපු ගමන් ඉර ඇන්දොත් මැකෙන්නේ නැහැ වගේ කතාවක් මොකක් හරි. නෑ අම්මා කිව්වේ පුංචි ළමයි අලුත් මැටි කලයක් වගේ. ඒක කියන්නේ හැමදේම උරනවා. ඇබ්සෝබ් කරගන්න. ගොඩක්ලාට වතුර විශේෂයෙන්ම අලුත් මැටි කලේ වතුරට දාපු ගමන් වතුර ටික උනනවානේ. අර අලුත් මැටි කලයකට උරා ගැනීමේ හැකියාව වැඩි නිසා ඒ වගේ තමයි දරුවා පරිසරයේ වෙන හැමදේම උරා ගන්න, උකහා ගන්නවා. කියන්නේ පුංචි කාලේ එයාට දේවල් ගන්න පුළුවන් කාලේ වගේ මෙයාගේ පෞරුෂය හැදෙන කාලේ ආදරෙන් ගෞරවයෙන් හරිදේ ආදරෙන් ලස්සනට කියලා දීලා එයාව හොඳ මිනිහෙක් විදියට හදන ෆවුන්ඩේෂන් එක අනිවාර්යෙන් ගෙදරින් දාන්න පුළුවන්. විශේෂයෙන්ම සතුටු ප්‍රීතිමත් වැඩිහිටියෙක් බිහි කරන්න ආදරණීය ළමා කාලයක් තියෙන දරුවෙක් හැදුවොත් පුළුවන්. ඉතින් අපිට ඒ වගේ හොඳ ආදරණීය ආරක්ෂාව සහිත ළමා කාලයක් දීපු අපේ අම්මලා තාත්තලාට අපි ණයගැති. ඉතින් ඒ හැම අක්කලාට මගේ නම් විශේෂයෙන්ම අක්කලාට අම්මට තාත්තට හැමෝටම ස්තුතියි. ඉතින් හැමෝටම මේ පින අයිති වෙනවා. අපි කරන කියන හැම දෙයකදීම මේ දේවල් ඒගොල්ලන්ට දන්නේම නැතුව බලපානවා. ඔය අපි හිඟන්නෙකුට රුපියල් 100ක් දුන්නත් ඒ මනුස්සයා කියන්නේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න කියලා ඒක. ඉතින් ඒක එහෙම වෙනවා. ඉතින් අපි හිතනවා මම නම් පුද්ගලිකව හිතනවා මම හොඳ මිනිස්සෙක් කියලා හැම වෙලාවෙම හොඳ මිනිස්සෙක් වෙන්න try කරනවා. ඉතින් එහෙම කියලා මේ වැරදි නැතුව නෙමෙයි අපි කාගේවත් තුල හැබැයි සමාජයට අහිතක් අවඩක් නොවෙන්න අනිත් මිනිස්සයාගේ යහපත දකින දියුණුවේදී ඉවසන සතුටු වෙන මිනිස්සු නේ අපිට ඕන රටක් විදියට. ඉතින් ඒ යනකොට අපි පොඩි අවුන් ටික බලා ගන්න ඕනේ අපේද අනුන්ගේද බේදකින් නැතුව. මේ සමාජය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන නම් ඒක අපි ගෙදරින් පටන් ගමු. එහෙනම් මම හිතන්නේ ඔයා ඒක හොඳටම කරනවා. ඔයා ඉස්කෝලේදීත් කරනවා ගෙදරත් කරනවා. මම හිතනවා. එහෙනම් ජය වේවා. සුරි